ඔන්න මුලින්ම අපි අද කතා කරන්නේ A level bio paper එක හැදෙන විදිය. bio paper එක හැදෙන විදිය කියන්නේ අපි කතා කරන මුලින්ම MCQ කොච්චර තියෙද, essay කොච්චර තියෙද, structured කොච්චර තියෙද, කොහොමද ඒවා හැදෙන්නේ, මොන පාඩම් වලින්ද එන්නේ, ඊට පස්සේ අපි ලියන්න ඕන ප්‍රශ්න ගාන කොච්චරයිද, මාර්ක්ස් බෙදෙන්නේ කොහොමද, time manage කරගන්නේ කොහොමද වගේම MCQ සඳහා ප්‍රැක්ටිස් වෙන්නේ කොහොමද, ස්ට්‍රක්චර්ඩ් essay සඳහා ප්‍රැක්ටිස් වෙන්නේ කොහොමද, essay සඳහා ප්‍රැක්ටිස් වෙන්නේ කොහොමද, ඒ වගේම දැන් අපි essay එකක් ලියන්නේ කොහොමද, points මතක තියාගන්නේ කොහොමද, essay එකක් ලියද්දි කරන්න ඕන දේවල් මොනවාද, නොකළ යුතු දේවල් මොනවාද, ඔන්න ඔය දේවල් ටික තමයි අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ. හරිද? අපි මුලින්ම බලමු A level bio paper එකේ කොහොමද මේ papers හැදෙන්නේ කියලා. හරිද? අපිට මුලින්ම දෙන්නේ MCQ paper එක නේද? එක දවසක් හම්බ වෙනවා MCQ paper එකට. තව දවසක් තමයි structured essay සහ essay paper එකට හම්බ වෙන්නේ. MCQ paper එක පැය දෙකක් තියෙනවා. structured essay සහ essay paper එක පැය 3ක් තියෙනවා. මේකේ structured essay එකට පැයක් අපි දෙන්න ඕන. essay එකට පැය 2ක් දෙන්න ඕන. හරිද? ඔන්න ඔය විදිහට තමයි time එක යන්නේ. ඊළඟට MCQ 50ක් තියෙනවා දන්නවනේ ඔයාලා. ඊට පස්සේ ලියන්නත් ඕන MCQ 50ම ලියන්න ඕන කියලා දන්නවනේ. structured essay 4යි. ඒ 4ම ලියන්න ඕන. හැබැයි ඔන්නේ essay 6යි තියෙන්නේ. ඒ 6න් අපිට 4ක් තෝරගෙන ලියන්න පුළුවන්. MCQ 50ට ලකුණු 50යි. structured essay 7ට C ඒවා 4 ගානේ 400යි. essay කොහොමද 150 ඒවා 4 ගානේ 600යි. හරිද? ඊට පස්සේ මේක අපිට නිකන් ෆයිනල් මාර්ක්ස් එන්නේ MCQ වලට 50යි. හරිද? structured essay එකට structured essay එකකට 5 ගානේ 4යි එතන 20යි. ඊට පස්සේ essay එකකට 7.5 ගානේ 4යි 30යි. ඔන්න ඔය විදිහට තමයි හැදෙන්නේ. හරිද? ඔන්න ඔය විදිහට තමයි මුළු ලකුණු හැදෙන්නේ. අපි දැන් 400යි 600යි එකතු කරලා 1000න් අරගෙන එහෙම කරන්නේ පොයින්ට්ස් වලට ලකුණු දෙන්න ඕන නිසා. හරිද? මෙන්න මේ විදිහට තමයි අන්තිමට හැදෙන්නේ. හරිද? ලකුණු ටික හැදෙන්නේ ෆයිනල් මේ විදිහට. දැන් ඊළඟට අපි බලමු කොහොමද අපි MCQ සඳහා ලෑස්ති වෙන්නේ කියලා. MCQ වේවා, essay වේවා, structured essay වේවා, bio සම්බන්ධ මොන දේ කරත් resource book එකයි practical guide එකයි තමයි ඔයා ගාව තියෙන්න ඕනේ. වෙන කිසිම පොතක් අවශ්‍ය නැහැ A level වලට. හරිද? resource book එකයි practical guide එක විතරයි. මේ දෙකෙන් පිට මොනවත් අහන්නේ නැහැ. resource book එකකිනුයි practical guide එකකිනුයි පිට මොනවත්ම අහන්නේ නැහැ. හරිද? ඔන්න ඒක මුලින්ම ඕන වෙනවා. ඒ දෙකින් පිට බලන්න ඕනේ නැහැ. ඒ දෙක බලාගත්තාම ඇති. ඊළඟට MCQ වලට ප්‍රැක්ටිස් කරනකොට අපි papers ලියන්න ඕනේ MCQ papers. papers ලියද්දී අපි MCQ එකින් එකට විවරණ කරන්න ඕන. තේරුණාද? දැන් ඔන්න මොකක් හරි MCQ එකක් අරගෙන ඒකේ වර්ණ 4ම විවරණය කරන්න ඕන. දැන් ඔයාලට මේ දවස්වල කාලේ තියෙන නිසා ඔන්න අපි හිතමු ඔන්න MCQ එක. හරිද? ඒකේ වර්ණ 4ක් තියෙනවනේ. ඔන්න අපි හිතමු මෙන්න මෙහෙම වර්ණ 4ක් තියෙනවා කියලා. මේ වර්ණ හැම වර්ණයක්ම විවරණය කරන්න ඕන. විවරණය කරලා මේක වෙන්නේ නැති වෙන්න හේතුව මොකද්ද? අන්න එහෙම කියලා යටින් ඉරක් ගහගෙන කොහොම හරි ඔයාලා කරන විදිහකට ඒක විවරණය කරන්න ඕන. ඒකෙන් MCQ ලකුණු ගොඩක් හැදෙනවා. ඊට පස්සේ මෙහෙම විවරණය කරන් යද්දී ඔයාලට වැදගත් MCQ points හම්බෙනවනේ. ඔන්නේ MCQ points ලියාගන්න වෙනම පොතක් තියාගෙන ඉන්න. ඊට පස්සේ A level exam එක කිට්ටු වුණාට පස්සේ අර MCQ points එකතු කරපු පොත අපිට බලා ගන්න පුළුවන්. හරි නේද? ඔන්නෝම තමයි MCQ ලකුණු අපි හදා ගන්න ඕන. ඊළඟට මේ MCQ වලදී කොහොමද පාඩමින් පාඩම MCQ වෙන ප්‍රමාණය කියන එක තමයි දැන් අපි බලන්න යන්නේ. පළවෙනි පාඩමෙන් සාමාන්‍යයෙන් MCQ එකක් වගේ එන්නේ, දෙවෙනි පාඩමෙන් 7ක් වගේ එනවා, තුන්වෙනි පාඩමෙන් 5ක්,
හතරවෙනි පාඩමෙන් 7ක්, පස්වෙනි පාඩමෙන් 16ක්, හයවෙනි පාඩමෙන් 2ක්, හත්වෙනි පාඩමෙන් 3ක්, අටවෙනි පාඩමෙන් 3ක්, නවවෙනි පාඩමෙන් 4ක්, 10වෙනි පාඩමෙන් 2ක්. නෝමලි මෙන්න මේ වගේ තමයි MCQ ප්‍රමාණය එන්නේ. හරිද? එතකොට අපි බැලුවාම පළවෙනි පාඩම් පහෙන් තමයි වැඩිම ප්‍රමාණයක් ඇවිල්ලා තියෙන්නේ. කොච්චරක්ද? පළවෙනි පාඩම් පහෙන් 36ක්ම ඇවිල්ලා තියෙනවා. ඉතුරු පාඩම් පහෙන් ඇවිල්ලා තියෙන්නේ 14යි. නේද? ඔන්න ඔය විදිහට තමයි එතකොට MCQ පේපර් එක හැදෙන්නේ. තේරුණා නේද? හරි. ඊළඟට අපි ස්ට්‍රක්චර්ඩ් එසේ එක ගැන බලමු. හරිද? ස්ට්‍රක්චර්ඩ් එසේ පේපර් එක ගත්තාම මේක සඳහා ප්‍රැක්ටිස් කරන්නේ කොහොමද? ගොඩක් වෙලාවට මේකෙදි ස්ට්‍රක්චර්ඩ් එසේ ප්‍රැක්ටිස් කරන්න නම් පේපර්ස් ලියන්න ඕන. පේපර්ස් 50ක් විතර ගත්තාම ඒවා ඔක්කොම ස්ට්‍රක්චර්ඩ් පේපර්ස් ටික ලියාගෙන ගියාම ඔයාලට එකම රටාවක් අහුවේවි. හරිද? අන්නේ රටාවට තමයි පොදු රටාවක් වගේ අන්නේ රටාවට තමයි ස්ට්‍රක්චර්ඩ් එසේ අහන්නේ. මොකද හැම වෙලෙම ගොඩක් වෙලාවට මේ බයෝ වල ස්ට්‍රක්චර්ඩ් එසේස් එහෙම අමුතුවෙන් අහනවා කියලා එකක් නැහැ. හරිද? එකම රටාවකට වගේ තමයි අහන්නේ නිර්වචන වුණත් නේද? රූප වුණත් ඒවා එහෙම තමයි අහන්නේ. ඊළඟට අපි ස්ට්‍රක්චර්ඩ් එසේ එකක් වුණත් එසේ එකක් වුණත් ලියද්දී රිසෝස් බුක් එකේ තියෙන මෙන්න මේ රූප ටික අඳින්න පුරුදු වෙන්න ඕන. රිසෝස් බුක් දෙකම අරගත්තා. වැදගත් වෙන රූප ටික ඇඳලා පුරුදු වුණා. ඔන්න එසේ වලටයි ස්ට්‍රක්චර්ඩ් එසේ වලටයි පුළුවන්. ඊට පස්සේ ස්ට්‍රක්චර්ඩ් එසේස් පේපර්ස් 50ක් විතර කරන්න ඕන. හරිද? එතකොට ඔයාලා රටාව අහුවෙනවා. ඊට පස්සේ නිර්වචන ටික ලියලා පුරුදු වෙන්න ඕන. හරි නේද? ඊළඟට අපි මේ ටයිම් මැනේජ් කරගන්න කොහොමද කියලා බලන්න ඕන. මේ A level exam එකට ගියාම ඔන්න පේපර් එක හම්බුනහම ස්ට්‍රක්චර්ඩ් එසේ පේපර් එකට යන්න කලින් ටක් ගාලා ගිහිල්ලා එසේ පේපර් එකේ එසේ මොනවාද ඇවිල්ලා තියෙන්නේ කියලා බලන්න යන්නේ නැහැ. එතකොට ඉතින් සම්පූර්ණයෙන්ම ඔන්න ආපු නැති එසේ එකක් අපි බලාගෙන ගියපු නැති එසේ එකක් තිබුණොත් ඩවුන් වෙනවනේ. ඊට පස්සේ ඔයාගේ මොලේ වැඩ කරන්නේ මම කොහොමද එසේ එක ලියන්නේ කියන එක තමයි. මම බලාගෙන ගියපු එසේ ඇවිත් නැහැ. එහෙම කියලා සමහර විට එසේ ඔක්කොම ඇවිත් තියුණා මොන්න ඊට පස්සේ සතුට වැඩි වෙලා ලියා ගන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා එසේ එක දිහා බලන්නෙවත් නැහැ. ගත්ත ගමන්ම ස්ට්‍රක්චර්ඩ් පළවෙනි ප්‍රශ්නේ ඉඳන් හොඳට කියවලා ලියාගෙන යනවා. ඔළුව කහ මතක් කර ලියන ඒවා පළවෙනි පාර ලියන්නේ නැහැ. තේරුණාද? ස්ට්‍රක්චර්ඩ් එසේ පේපර් එක ගත්තා. අර මතක් කර ලියන්න ඕනේ අමතක වගේ ඒව ලියන්නේ නැහැ පළවෙනි පාර. පළවෙනි පාර ටක් ගාලා ලියාගෙන යනවා. මතක් වෙන දේවල් ටික ඔක්කොම ලියාගෙන ගිහලා ස්ට්‍රක්චර්ඩ් එසේ පේපර් එක පැත්තකින් තියුවා. හරිද? පැයකින් හෝ පැයකට අඩු වේලාවක් ඇතුළත ඒක ලියන්න ඕනේ. පැයකට වඩා විනාඩියක්වත් වැඩි කරන්න බෑ. පැයකට වඩා විනාඩියක්වත් වැඩි කරන්න බෑ. එතකොට ඔයා ඒ ගන්න එසේ එකේ ටයිම් එක. හරි නේද? ඊට පස්සේ ඔන්න එසේ එකට ගියා. හරිද? එසේ එකට ගිහිල්ලා එසේ එකට එසේ එකට පැය භාගය ගානේ දීලා එසේ ටික ලියන්න ඕන. ඔයාලට පැය භාගයට වඩා කලින් ලියන්න පුළුවන් නම් එහෙමයි. එහෙම ලියලා ඊට පස්සේ ඔන්න ඇවිත් ආයේ ස්ට්‍රක්චර්ඩ් එසේ එකේ අඩුපාඩු ටික සම්පූර්ණ කරන්න ඕන. මොකද එතකොට ඔයාලා අර ප්‍රශ්න කියවලා තියෙන නිසා මොලෙන් ප්‍රොසෙස් වෙනවා මොනවාද වෙන්නේ කියලා. ඒ වෙලේ මතක් නොවිච්චා පහුවෙලා මතක් වෙන්න ඉඩ තියෙනවා. හරි නේද? එසේ එකට ඇවිල්ලා එසේ ප්‍රශ්න හොඳින් කියවලා ඊට පස්සේ එසේ එක ලියන්න ඕන. හරි නේද? දැන් අපි බලමු එසේ සඳහා ප්‍රැක්ටිස් වෙන්නේ කොහොමද කියලා. හරිද? එසේ සඳහා ප්‍රැක්ටිස් වෙන්නේ කොහොමද කියලා බලමු. එසේ ආකාර කීපයක් තියෙනවා. මොනවාද? යම් කිසි ව්‍යුහයක් විස්තර කරන්න එන්න පුළුවන්. යාන්ත්‍රණයක් විස්තර කරන්න එන්න පුළුවන්. එක්කොත් නැත්නම් ජීවන චක්‍රයක් වගේ. හරිද? එක්ක අහන්න පුළුවන් කෘත්‍යයක් වාසි අවාසි භාවිතයන් ඒ වගේ. නැත්තම් කෙටි සටහන්. ඒක නම් ඔයාලා දන්නවනේ. නේද? මෙන්න මේම තමයි දැන් එසේ එන්නේ. හරිද? මෙහෙම එසේ ගත්තාම අපිට සිලබස් එකේ සාමාන්‍යයෙන් 250ක් 300ක් වගේ එසේස් හම්බ වෙනවා. එතකොට
යම්කිසි ව්‍යුහයක් විස්තර කිරීම යටතේ කතා කරාම අනිවාර්යෙන් අපි ව්‍යුහය අඳින්න ඕන. ව්‍යුහය ඇඳලා ඒකේ කොටස් ටිකක් නම් කරලා මේ මොකක්ද කියලාත් ලියන්න ඕන. ඔන්න මයිටොකොන්ඩ්‍රියා ගැන හිතමු. මයිටොකොන්ඩ්‍රියාවේ කොටස් ටික ඔක්කොම නම් කරා යටින් ලිව්වා මේ මොකක්ද මයිටොකොන්ඩ්‍රියාවක ව්‍යුහය. අන්න එහෙම ලියන්න ඕන. හරිද? ව්‍යුහයක් විස්තර කරන්න දුන්නට පස්සේ. ඊට පස්සේ යාන්ත්‍රණයක් හරි නැත්නම් අපේ ජීවන චක්‍ර ශාකවල අන්න ඒ වගේ එකක් තමයි ඊළඟට එන්න පුළුවන්. නේද? මොනවාද? ප්‍රේරිත සීහුම් යාන්ත්‍රණ, සර්පණ සූත්‍රිකා වාතය, ඇලස්ටරික යාමනය, පෙනහැලි වාත නිවීමේ යාන්ත්‍රණය. ඔන්න ඔය වගේ ඒවා තමයි ඊළඟ එසේ වර්ග වෙන්නේ. හරිද? ඊට පස්සේ අහන්න පුළුවන් කෘත්‍යයක් වාසි අවාසි භාවිතයන්. හිතන්නකෝ නෑනෝ තාක්ෂණයේ භාවිත, තව මොන හරි දේවල් වල වාසි අවාසි නේද? මොකක් හරි දෙයක කෘත්‍යයක්. ඉන්න එක තමයි ඊළඟ එසේස් වර්ගය. ඊළඟට අහන්න පුළුවන් අපෙන් කෙටි සටහන්. පුළුවන් නෙමෙයි ඔයාලා හොඳටම දන්නවනේ කෙටි සටහන් එනවා කියලා නේද? හරි. කෙටි සටහන් ඊළඟට එන්නේ. ඊළඟට එසේ ලියද්දී කොහොමද මේ එසේ හරියටම පොයින්ට්ස් ටික මතක තියාගන්නේ? ඒකට අපි මයින්ඩ් මැප් එකක් ගහගන්න ඕන. මම නම් දකින විදියට ලේසිම හොඳම විදිය මෙන්න මේ මයින්ඩ් මැප් එකක් ගහගන්න එක තමයි එසේ ලියන්න. තේරුණාද? එසේ ලියන්න හොඳම විදිය මයින්ඩ් මැප් එකක් ගහගන්න විදිය. ඔන්න බලන්න මේ තියෙන්නේ නයිට්‍රජන් චක්‍රය ගැන ගහගනිපු මයින්ඩ් මැප් එකක්. මේකෙන් සම්පූර්ණයෙන්ම තියෙනවා නයිට්‍රජන් චක්‍රය આવොත් ලියන්න ඕන දේ. එතකොට එකම එක පොයින්ට් එකක්වත් මිස් වෙන්නේ නැතුව අපිට ලියා ගන්න පුළුවන්. හරිද? කටුවට මයින්ඩ් මැප් එක ගහගත්තා. අර සැකිල්ල කියලා කියන්නේ ඒක ගහගත්තා. මුලින්ම පාඩම් කරද්දී අපි මයින්ඩ් මැප් එකක් හදා ගන්නවා. හරිද? ඊට පස්සේ අපි එසේ එක ලියන්න යද්දී මුලින්ම ටක් ගාලා කටුවට මේ වගේ එකක් ගහගෙන ලියාගෙන යනවා. එතකොට පොයින්ට්ස් අඩු වෙන්නේත් නෑ නේද? හරි. ඊළඟට මේ බලන්නකෝ. කාබන් චක්‍රය ගැන තියෙනවා මේ. ඔක්කොම කාබන් චක්‍රය මේකෙන් අපිට ලියන්න පුළුවන්. මතක තියාගන්න. හරි නේද? මතක තියාගන්නත් මේ ක්‍රමය හරිම ලේසි. හරිද? ඊළඟට අනිත් දේ තමයි කාටවත් එසේ ඉක්මනට මතක හිටින්නේ නැහැ. කාටවත් එසේ ඉක්මනට මතක හිටින්නේ නැහැ. අද අපි එසේ එකක් පාඩම් කරලා ලියලා තව ඉතින් මාස 2ක් විතර බලන්න නැතුව ඉන්නවා. එතකොට ඉතින් ඒක මතක හිටින්නේ නැහනේ. අපි ගහගනිපු මයින්ඩ් මැප් එක බලලා ආයෙත් එකපාරක් දෙපාරක් ලියන්න ඕනේ එසේ. එතකොට තමයි එසේ මතක හිටින්නේ. හරිද? ඊළඟට එසේ ලියද්දී සැලකිය යුතු දේ. අනිවාර්යෙන් ඡේද වෙන් කරන්න ඕන. ඡේද වෙන් කරාම තමයි අර අපිට ඇහැට ප්‍රියමනාප වෙන්නේ. ඒ වගේම බලන ටීචර්ට නිකන් ඔයා දන්න කෙනෙක් වගේ පෙන්වන්නේ. මේ ඡේදෙට මේවා ලිව්වේ, මේ ඡේදෙට මේවා ලිව්වේ කියලා වෙන් කරලා ලියලා ලස්සන්ට අර එහෙම තියෙද්දි බලන කෙනාට උනත් බලන්න ආස හිතෙනවනේ. එතකොට ඉතින් අර මේක හරි කරදරයක් කියලා වගේ නෙවෙයි බැලෙන්නේ. පැහැදිලිනේ. හරිද? අනිත් එක තමයි මතක තියාගන්න ඔන්න එක ඡේදයක් ලියලා ඉවරනාට පස්සේ රූල් දෙකක් විතර වගේ මේ ඉඳ තියන්න. මොකද හදිසියෙන්වත් අපිට අමතක වෙච්ච දෙයක් වගේ තිබුණොත් ආයෙ විත් ලියන්න පුළුවන්නේ. ඒක නිසා. හරිද? ඊළඟට එසේ ලියද්දී බුලට් දාන්නේ නැහැ, අංක දාන්නේ නැහැ, පොයින්ට් විදියට වෙන් කරන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මම මෙහෙම ලියලා තියෙන්නේ මෙන්න මේ වගේ අංක දදා එසේ ලියන්නේ නැහැ. මේ වගේ පොයින්ට් වෙන් කරන්නේ නැහැ. එසේ ලියද්දී. අංක දාන්නේ නැහැ, බුලට් දාන්නේ නැහැ. හරිද? එහෙම කරොත් ඔයාලට 10%ක් එසේකින් ලකුණු අඩු වෙනවා. හරිද? ඊළඟට ව්‍යුහය විස්තර කිරීමේදී රූපය අඳින්න කියලා මම අනිවාර්යෙන් කිව්වනේ. මොකද 2019 ඉඳලා 2024 වෙනකන් ව්‍යුහය විස්තර කරනකොට රූපය අඳින එක බැලුවා. හැබැයි 2023 දී බැලුවේ නෑ. ඒත් ඉතින් ඔයාලගේ අවුරුද්දේදී බැලුවොත් අන්න ඒක නිසා අනිවාර්යයෙන්ම රූපය අඳින්න. කොයි එකටත් ඒක හොඳයිනේ.
හරි. ඊළඟට තමයි මාතෘකාව හොඳින් කියවන්න ඕන. හරිද? මොකද එක අවුරුද්දක මට 2023 කොහෙද මතක නෑ හරියටම. ඔන්න ඒ අවුරුද්දේ කිව්වා හෘදේ ව්‍යුහය එනවා කියලා. ඒ කියන්නේ නිකන් ගෙසින්ග්ස් වලදී කිව්වා. ඉතින් ළමයි හැමෝම හෘදේ ව්‍යුහය බලාගෙන ගියා. මොකක්ද ආවේ හෘද පිටියේ ව්‍යුහය. හෘද පිටියේ ව්‍යුහය තමයි විස්තර කරන්න ආවේ. ඉතින් එතකොට හරියට කියවගෙන ගියපු නැති හරියට මාතෘකාව කියෙව්වේ නැති ළමයි මොකද කරේ? හෘද පිටියේ ව්‍යුහය වෙනුවට හෘදේ ව්‍යුහය ලියලා අපරාධන ටයිම් එකක් නේද? ඒ නිසා හොඳටම මාතෘකාව කියවලා තමයි ලියන්න ඕන. ඒ වගේම ලියද්දී කොලේ 5 කියලා දැම්මා. පස්වෙනි එක ලියනවනම් ඒ කොටසට අදාළ වෙන එක ලිව්වා. අනිවාර්යෙන් ඊළඟට B කොටස කියලා දාලා ඕනේ B කොටසට අදාළ වෙන එක ලියන්න. මේවා අමතක වුණොත් ඒ කොටසට B කොටසත් සම්බන්ධයි කියලා හිතලා ලකුණු දෙන්නේ නැහැ. මේ ඉලක්කම නොදැම්මත් ළමයි ලකුණු දෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. සී කල්පනාවෙන් ලියන්න ඕනේ. හරි නේද? ඒක තමයි ඊළඟට. ඒ වගේම හොඳින්ම ලියන්න පුළුවන් රචනාව පළවෙනියටම ලියන්න ඕන. එතකොට අර බලන කෙනාට උනත් ඔයා ගැන පැහැදීමක් ඇති වෙනවනේ. අන්න ඒක නිසා. හරිද? ඊළඟට පොයින්ට්ස් ගැන කතා කරන්නේ. 2019ට උඩින් සිලබස් එකේ 2019ට උඩින් සිලබස් එකේදී පොයින්ට්ස් ලොකු ගාණක් අපිට ලියන්න ඕන වුණා. 53ක් වගේ ලියන්න ඕන වුණා පොයින්ට්ස්. හරිද? හැබැයි දැන් මේ 2019 ඉඳලා ආපු අලුත් සිලබස් එකේ අපිට මෙන්න මේ විදිහට පොයින්ට්ස් 38ක් වගේ පොඩි ගාණක් තමයි ලියන්න වෙන්නේ. හරිද? කියන්නේ A කොටසට පොයින්ට්ස් 20ක්, B කොටසට පොයින්ට් 18ක් වගේ. නැත්තම් මේක මාරු වෙන්නත් පුළුවන්. ඔයාලා බලන්න මේ එසේ එක දීපු විදියත් එක්ක කොහොමද මේ එසේ එකේ ගොඩක් තියද කොහොමද එන්න ඕන කියලා බලලා ඕන ඒක ලියන්න. හරිද? දැන් කොච්චර කොහොම ලොකු එසේ එකක් වුණත් පොයින්ට්ස් 20ට ගලප ගන්න ඕන. හරිද? එතකොට ඒ කියන්නේ ප්‍රධානම අවශ්‍යම දේවල් ටික තමයි අපි ලියන්න ඕන. හරිද? අන්න ඒකත් මතක තියාගන්න. ඊළඟට 38 ගානේ 4ක් තමයි අපි ලියන්න ඕන. ඒ කියන්නේ 152යි 150ට හදලා තමයි අපි ලකුණු දෙන්නේ. හරි නේද ඒකත්? හරි. ඊළඟට ටයිම් බැලන්ස් කරගන්න විදිය. ඒක මම කලින් කිව්වනේ. හරිද? දැන් ඊළඟට වැදගත්ම දෙයක්. හරි ස්ට්‍රක්චර්ඩ් එසේ වල වුණත් මෙන්න මේක ගොඩක්ම වැදගත්. වෙනස්කම් සංසන්දනයක් ආවොත්. හරිද? වෙනස්කම් සංසන්දනයක් ආවොත් ඔයාලා මෙන්න මෙහෙම ලියන්න බෑ. ඔයා හිතගන්න කංකාල පේශි හර්ට් පේශි වල වෙනස්කම් සංසන්දනය කරන්න කියලා කිව්වොත් ඔන්න හර්ට් පේශි මෙහෙම ලිව්වා. කංකාල පේශි ඔහොම ලිව්වා. මෙයා ගැන මෙතන ලිව්වා. මෙයා ගැන මෙතන ලිව්වා. ඔහොම විස්තර ලිව්වොත් සම්පූර්ණයෙන්ම වැරදි. ලකුණු හම්බෙන්නේ නැහැ. හරිද? ස්ට්‍රක්චර්ඩ් එසේ එකේ ආවත් ලකුණු හම්බෙන්නේ නැහැ. එසේ එකේ ආවත් ලකුණු හම්බෙන්නේ නැහැ. ඒ වගේම කංකාල පේශි වල මේවා ඇත. හර්ට් පේශි වල මේවා ඇත කියලා වෙනම ලිව්වත් ලකුණු හම්බෙන්නේ නැහැ. ලියන්න ඕන හර්ට් පේශි වල මෙහෙම වන අතර කංකාල පේශි වල මෙහෙම වෙයි කියලා. අන්න එහෙම ඕන ලියන්න. හර්ට් පේශි වල මෙහෙම වන අතර කංකාල පේශි වල මෙහෙම වෙයි. අන්න ඒ විදිහට තමයි ලියන්න ඕන. අර විදිහට මේ chart එකක් ගහලා ලියන්නත් බෑ. වෙනම ලියන්නත් බෑ. ලියන්න ඕන අරම හර්ට් පේශි වල මෙහෙම වන අතර කංකාල පේශි වල මෙහෙම වෙයි කියලා.